ආයිබෝවන් සුබ දවසක්. ස්ටාර්වයිබ් ජ්‍යොතිෂ නාලිකාවට ඔයාලා හැමදෙනාවම ආදරයෙන් ගෞරවයෙන් අදත් පිළිගනු ලබනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 වන ලග්න රාශිය වන වෘශ්චික රාශිය පිළිබඳව. ඉතින් මේ රාශියට අධිපති වෙන්නේ ග්‍රහලෝකයේ සෙන්පතියා ලෙස හඳුන්වන කුජ ග්‍රහයා. මේ ලග්නයේ ඉපදුණු අය ස්වභාවයෙන්ම ගැඹුරු සිතුවිලි තියෙන අදිෂ්ඨානශීලී පුද්ගලයන්. නිර්භීතයි. අවහිර බාධාවලට පයින් ගසා ඉදිරියට යන ගතියක් තියෙනවා. ඊටාම කඩිසර වන අතර වැඩෙහි දක්ෂ අයවලුන් වෙනවා. ගුරු උපදේශයකින් තොරව වුණත් දුටු සැනින් වැඩක් සාර්ථකව කිරීමේ හැකියාව මේ අයට තියෙනවා. මේ ලග්න හිමි අය වර එක සංසුන් වන අතර වර එක දඩබ්බර ගති පෙන්වනවා. වියදම් පක්ෂයේ වැඩි වන අතර මිතුරන්ගෙන් අඩුවක් නැහැ. ඥානවන්ත වුණත් සමහර වෙලාවට මෝඩකම්ද කරනවා. ආගිය තැන කැපී පෙනෙන මොවුන් ආඩම්බර කමින් යුක්තයි. නොයෙකුත් විෂයන් ගැන ප්‍රායෝගික දැනුමක් ඇති මොවුන් පර්යේෂණ කටයුතු වලට ඉතාම කැමැතියි. කවුරුන් කීවත් Tamanට නොගැලපේ නම් ඒ කටයුත්ත කරන්නේ නැහැ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක්‍රියා කරන ගතියක් තියෙනවා. හැම වැඩක් ගැනම Tamanට අවබෝධයක් ඇතැයි සිතන නිසාම ඇතැම් කටයුතු නිසි කලට නොකර කල් දමනවා. ජයග්‍රහණය ලැබෙන තුරු පසුබට වන්නේද නැත. සුළු රැකියාවකින් තෘප්තිමත් නොවන වෘශ්චික ලග්න හිමියන් සමාජයේ වැදගත්යයි සිතන රැකියා ගැන උනන්දුවක් දක්වනවා. ආගම දහමට එතරම් නැඹුරු නොවුනත් අධාර්මික අය නොවේ. බොහෝ කටයුතු කරන්නට පෙළඹෙන්නේ අන්තිම මොහොතේදී. මොවුන්ට රැස් කර තබා ගැනීමේ ආශාවක් නැහැ. අනුන්ගේ ගුණදොස් විවේචනයටද ඊටාම කැමැතියි. මේ ලග්න හිමි අයට පර්යේෂණ කටයුතු, ව්‍යාපාර කටයුතු, කළමනාකරණ අංශය, ආරක්ෂක අංශය, වෛද්‍ය ශාස්ත්‍රයේ සහ තාක්ෂණික අංශයේ රැකියාවලින් ඉහළට යන්න පුළුවන්. මුදල් ලිපීමේ හැකියාව හොඳ නමුත් අවස්ථා තෝරා ගැනීමේදී ඉවසීම ඉතාමත් වැදගත්. මේ අය ආදරයේදී ඉතා අවංකයි. Taman ආදරය කරන අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම්. මේ අයගේ දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෝපය දිගු කලක් මතක තබා ගැනීම, සැක කරන ස්වභාවය, අධික ලෙස සිතීම සහ සමාව දීමට අපහසු වීමයි. මේ ලග්න හිමියන්ට බදාදා දිනය අශුභ වන අතර ඉරිදා සහ සඳුදා දිනය ශුභයි. ශුභ වර්ණ ලෙස රතු, තැඹිලි සහ කහ පාට ගන්නට පුළුවන්. වෘශ්චික ලග්න හිමි අයට මුත්‍රා මාර්ගයේ ආශ්‍රිත රෝග, වකුගඩු රෝග, හෝමෝන අසමතුලිතතා, ආර්ශස් රෝග සහ මානසික ආතතිය වැනි රෝග බහුලව වැළඳෙන්නට ඉඩක් තියෙනවා. ඉතින් මේ තොරතුරු සියලුම ලග්න හිමියන්ට පොදු වන අතර පුද්ගලික කේන්ද්‍ර සටහන අනුව පලාපල තරමක් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඔබට මේ දේවල් දැනගෙන සිටීම තුළින් ආරක්ෂා වීමටත් අනිකාව තේරුම් ගැනීමටත් හැකියවීම නිසා ප්‍රශ්න ගැටලු අවම කරගන්නට පුළුවන්. ඉතින් ඔයත් වෘශ්චික ලග්නයේ කෙනෙක් නම් ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඉතින් තවත් දවසක ධනු ලග්නයේ තොරතුරු සමග හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.